මේ ගම්මන් සෙනසුළු සැවසට හොඳම සුවඳ තමයි අපේ සරලක කවල සුවඳ. අවුරුදු ගණක් බැගින් අපි ඇතම්මල හදපු ඒ රසය අමතක වෙන්නවත් නෑ. මේක තමයි සෙනල විජේසිංහගේ ලොකු සතුට. අද මම ඔයාලට පෙන්වන්නේ අපේ ගම්කටේම නම් කවුල් වගේම පුරණු රස්පාවලින් හදපු ජනප්‍රිය ශ්‍රී ලංකා සාප්ප මෙලෙස. මුලින්ම මේකටත් උණුසුම් කත්තේ රට. මේස් ලුණු ලනුමරස් කොත්තමල්ල රටේ ටික උඩින් වතුර තට්ටුවේ කපන්න දැක්කම උණුසුම් ඇවිත් හිත පාර ළඟ වෙනවා. ඊට පස්සේ අපේ හිලියාගේ තවත් මහත්මයෙක් ඉස්ස වැඩ. රෝත් මීරිස් මාශරණයෙන් හදලා උතුරු වෙන්න වගේ බල්ලට ඇරලා තියෙන ලොකු ඉස්සක හොඳම රසය. මේක බලන්න අපේ ලෝකෙ තප්පලක් වගේ බැත්තර රට. ඇතුළේ සුදු බෙත්තර එළවන් රසි පසුබු උදේ ආහාර හුඟක් මතකෙන්. පාලන යුගයකම හඳුන්න රසයක්. ඒ අතර මෙන්න අප්පු ප්‍රතිපට්‍රවම රවම පාතාල මිරිස් මාශර නූරමින් සුන්දර සුවඳ. ගෙදර උදා වගේම රෝපර නම් දෙන රසයක්. ඉස්සර හැමනේ අපේ ගම්වල වල අවුරුදු උත්සව කියන්නේ කරබත් නැතුව සිටවල නුවර. ලුණු මිරිස් පවමුක්ත දාගෙන කරබත් ගහනකොට එන තිබුණේ රස නොකා බඩ පුරවන්නේ නෙවෙයි හැත පෙරුවේ. අපේ දේවල් උත්සව වලින් අනිවාර්යෙන් ලැබෙන තවත් රසයක් කොකස් කියවීම මැනිකවෙම. තෙල් එන ආකාරයෙන් මරසමරස සුවඳ අතේ ගහලම් කඩන ලබා දුරස් හෙළ ආහාරයේ ළඟ වෙන සුත්තමයි. අපේ මෝරයා කියලා නැහැ කරපු චිසාවලියම මිරිස් දාලා පසුබු ගරලා කරුණු පැන. පරිදි කනවට හොර වෙන ඒ රසය එතකොට තවත් කාලයකට මතක් රැඳයි. ඇත්තටම මේ හැම රසයකම හිතට ළඟ වෙන්නේ මේ රස හදන අයගේ හේනේ කලස්ත හින්දා. මේ සෙනරගේ හිනත් ඒ වගේ නසල් සහින් ලෝක ආදරයෙන් පරපන. අද අපි මේ කෑම මෙලෙස පෙන්වන්නේ ඔයාලට රස දැන්වීමට නෙමෙයි. අපේ ලංකාවේ කෑමට වඩා ලොකු සංස්කෘතික කතාවක් තියෙන බව මතක් කරන්න. සුවඳකින් පෙරෙන මතකයක් බඳින අප රසකත්ත. මේ වගේ හෙළි රසකතාව තවත් දකින්න අප් ව්ලොග්ස් ෆලෝ කරන්න.